नियोज्य लेखाधिकारी पूज्यपाद अपे නමුල්ලේ රතන ජෝති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඊළඟට වැඩ සිටින්නේ දිය බෙදුම පහේ කනුව විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පඬිත අපේ පූජ්‍යපාද තලම්පිටියේ විජිත වංශ ගෞරවනීය අපේ නායක මහින්පාණන් වහන්සේ ඊළඟට වැඩ සිටින්නේ කැවිදිගොල්ලෑව හඳගල රාජමහා විහාරාධිපති කැවිදිගොල්ලෑව සංඝ සභාවේ සම්පත් බාරකාර තැන්පත් වත්තේගම නිපුණ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊළඟට වැඩ සිටින්නේ ආලම්කුලම ශ්‍රී ආනන්දාරාමාධිකාරී අපේ ගොඩිගොමුවේ අරිය ධම්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊළඟට වැඩ සිටින්නේ විහාර මැදවච්චය කන්දේ විහාරයේ විහාරාධිපති අනුරාධපුර මහා මහින්ද මහා පිරිවෙණියේ ආචාර්ය අපේ ගල්පාලමේ නාලක පඬිත හාමුදුරන් වහන්සේ ඊළඟට වැඩ සිටින්නේ විහාර මැදවච්චය කන්දේ විහාරයේ විහාරාධිකාරී අනුරාධපුර මහා මහින්ද පිරිවෙණියේ ආචාර්ය අපේ අබේකුසේ පඬිත හාමුදුරුවෝ ඊළඟට වැඩ සිටින්නේ අපේ විහාර පළමුගම විහාරාධිපති අපේ නිවිතිගල ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වැඩමවදාළ ගරුතර මහා සංඝරත්නය පාදාභිවන්දනී යුක්තව নমස්කාර පූර්වකව පිළිගන්නවා කියන අදහසින් හැමදෙනාම සාදුකාරයක් පවත්වමු. ඉතින් මේ අරමුණු රාශියක් මූලික කරගෙන අද මේ පින්කම් මාලාව වාර්ෂිකව සිද්ධ කරන පින්කම හැටියට සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මහාන් මහත්මයා අපේ දැන් කාලයක් තිස්සේ අපි හැමදෙනා වහන්සේ සමග මේ කටයුතු වලට සහසම්බන්ධ වී සිටිනවා. ඉතින් ඒ උතුම් පින්කම අවස්ථාවට අද අපේ කල්යාණ මිත්‍ර හිතවත් අපේ මෙතෝදිස්ත සභාවේ අනුරාධපුර පුත්තලම්බාර ගරු පියතුමන් ඒ වගේම අපේ දෙප්පින් ආයතනයේ සම්බන්ධීකාරක අනුරාධපුර පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවල සම්බන්ධීකරණ කටයුතු කරන ලේකම්තුමා අපේ චාමර මහත්මයා මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා. මේ අවස්ථාවට පියතුමා අපේ මහා පල්ලියත් නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගීව අපි සතුටින් සිහිපත් කරනවා. ඒ වගේම අපේ දායකකාරකාදී පින්තුන් ඊයේ අවසර වන්වැලි මහා සෑය පින්කමටත් සහසම්බන්ධ වෙලා මේ අවස්ථාවටත් මේ සංවිධාන කටයුතු සිද්ධ කරගන්න සහභාගී වී සිටිනවා. ඒ හැමදෙනාමත් මහාන් මහත්මයා ඒ වගේම මේ දෙමව්පියන් ඇතුළු හැමදෙනා වෙනුවෙන් මේ අවස්ථාවේදී ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. ඉතින් පෙර සඳහන් කළ පරිදි මූලික අරමුණ මහාන් මහත්මයාගේ පියාණන්ගේ ජන්මදිනය පසුගිය 25 වෙනි දිනට යෙදීම නිමිති කොටගෙන මෑණියන් වහන්සේගේ උපන්දිනය නොවැම්බර් මාසෙට යෙදিলা තිබුණා. මේ දින දෙකම අරමුණු කරගෙන මේ පින්කම සිද්ධ කරනවා. ඒත් සමගම මගේ ජන්මදිනයත් මේකට සම්බන්ධ කරගනිමින් එක් කරමින් මේ කටයුතු සිද්ධ කරනවා වගේම අපේ පුනර්ජීවන කවේ කටයුතු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු කොට නායක මහින්පාණන් වහන්සේලාට ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම බුදු පුත් සුරක්ෂා කැපකරු දායක පවුරේ හැම දෙනාටමත් ඒ වගේම අපේ දේවානන්ද සෙත්‍රෝ මේ සංවිධානවල කටයුතු කරන අපිට අනුග්‍රහය දක්වන ඒ දායකත්වයන් දරන ඒ සෑම සියලු දෙනාට ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම මහාන් මහත්මයාගේ පවුලේ අනිකුත් සෑම සියලු දෙනාටම සහෝදර සහෝදරියන් ඇතුළු ඒ දෙපාර්ශ්වයේම ඥාතීන්ට ඒ වගේම මහාන් මහත්මයාගේ නෝනා මහත්මිය ඒ පාඨශාලාචාර්යනි අපේ නෝනා මහත්මියගේ පාර්ශ්වයේ ඒ සිහි කටයුතු ඥාතීන්ට ආශිර්වාද කිරීම සහ පින් අනුමෝදන් කිරීම කියන මේ කාරණා මූලික කරගෙනයි වාර්ෂිකව මේ පින්කම සිද්ධ කරනු ලබන්නේ. ඉතින් මේ කියන කාරණා සමූහයක් මූලික කරගෙනයි මේ කටයුතු අද දවසේදී සිද්ධ කරන්නේ. ලබන්නා වූ අලුත් අවුරුද්දට මහා සංඝරත්නය ඇතුළු හැම දිනාටම ආශිර්වාද කිරීමත් කියන කාරණා මුල් කරගෙන ඉතින් මහාන් මහත්මයා ඇතුළු මේ හැම දිනාම අපි මේ රට පුරාම ජාතික මෙහෙවරයන් වාර්ෂිකව සිද්ධ කරනවා. වර්ෂයකට අපි මෙහෙවරයන් සමූහයක්. ඉතින් ඒ සමූහයන් අතර අපි සිහිපත් කරන්නට ඕනේ අපේ පුනර්ජීවන කවේ කටයුතු වලට බොහොම ශක්තියව අපේ මේ හැම දිනම සහසම්බන්ධ වී කටයුතු කරනවා. ඒ වගේම පුනර්ජීවන කවේ කටයුතු වලට සමනක් නෙවෙයි අපි ඊට අමතරව
වාර්ෂිකව ත්‍රිපිටක පොත් පූජාව, ඒ වගේම සමාජ සත්කාරක වැඩසටහන් සහ තවත් අපි වාර්ෂිකව සැලසුම් කොට සකස් කරගන්න වැඩසටහන් සමූහයක් මේ වැඩසටහන් මාලාවේ සිද්ධ කරනවා. ඒ කටයුතු වලට නන්නායුරින් අපිට උදව් කරනවා බොහෝ දෙනා. ඒ හැම දෙනාමත් සිහිපත් කිරීම අද දවසේදී ආරම්භණක් වෙනවා. මේවන අපි යෝජනා කරගත්තා. අපි මේ අවුරුද්දේ මුලදී අදහස් කරගත්ත මේ වර්ෂයට සාකච්ඡා කරපු යෝජනාවක් තමයි මේ වැඩිහිටි මේ මව්වරුන් කීප නම්වලකට අපි ඒ අනුග්‍රහයක් දායකත්වයක් දක්වමු කියන එක. ඒ අනුව මහාන් මහත්මයා ඇතුළු මේ හැම දෙනාම සාකච්ඡා කරලා අදහස් කරගත්ත එහෙනම් මේ පින්කමටම අපේ මේ වර්ෂයේ ඉතිරි ඒ වැඩසටහන සම්බන්ධ කරගනිමුයි කියලා. ඒ අනුව අද දවසේදී ඒ අම්මලා 5 දෙනෙකුට අපි ඒ අනුග්‍රහ දායකත්වයන් දැක්වීමත් මේ පින්කමට සමගාමීව සිද්ධ කිරීම කෙරෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී මහා සංඝරත්නය මේ අම්මාවරුන්ට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා ඒ කුසහොත් දරුවන්ට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා දෙමව්පිය සහ ඥාතීන් ඒ පවුලේ සියලු දෙනාට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා සෙත් පිරිත් සජ්ජායනාවක් සිද්ධ කරනවා ඇති. ඉන් අනතුරුව ඒ අම්මාවරුන්ට කෙරෙන ඒ පූජාවනුත් සිද්ධ කෙරිලා ඉන් අනතුරුව භුක්තානුමෝදනා ධර්ම දේශනාව සහ සිහි කටයුතු ඥාතීන්ට පැන් වඩලා පින් අනුමෝදන් කිරීම අපේ අපවත් වේවදාල නායක මහින්පාණන් වහන්සේලා වර ප්‍රමුඛ මහා සංඝරත්නයටත් දෙපාර්ශ්වයන්හිම සිහි කටයුතු ඥාතීන්ටත් පින් දීලා පින් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා ඇති. භුක්තානුමෝදනා ධර්ම දේශනාව සහ පැන් වඩලා පුණ්‍යානුමෝදනා කිරීමේ කටයුතු ඉෂ්ට සිද්ධ කර දෙන හැටියට අපි හැම දෙනා වහන්සේ වෙනුවෙන්ම මේ අවස්ථාවේදී තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. දියබෙදුම කටුකැලියාව ශ්‍රී පියදර්ශනාරාමාධිපති, දියබෙදුම ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පඬිත පූජ්‍යපාද කටුකැලියාවේ ඥානදස්යා විධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දිසාපාලක දුරන්දර අතිගෞරවනීය නායක මහින්පාණන් වහන්සේට ඉන් අනතුරු ඊට පෙර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනාව සිද්ධ කරන ඇති මව්වරුන් දෙසා කරන ආශිර්වාදය